දඩ ගාලා ගෑනු වැටෙනවා. තව සෙට් එකක් ඉන්න ඔය උන් ගෙනල්ලා මේ හාමුදුරුවෝ ගාවින් වත්තම් කරලා එක්කන් ඇවිල්ලා අපේ පැත්තට කකුල් දාලා බුදි කරනවා. හාමුදුරුවෝ මෙහෙම ඉන්නවා. මෙන් ඉස්සරහා ගෑනු බුදි. තව කණ්ඩායමක් කරන වැඩේ අරන්තලාවේ භික්ෂු ඝාතනයේ වැහුවා වගේ දිගරෙද්දක් ගෙනලා අරුන් වහනවා. මූණේ වතුර ගානවා, ඔළුවේ වතුර ගානවා, පිරිමිත් ඉන්නවා. ඒ උනුත් ඉන්නවා ගල් ගිල්ල වගේ ඔහේ බලාගෙන උන්ට හරි පුදුමයි මේ මොකද්ද මේ වෙන එක කියලා. මම මලකෙවල් වල යන පුදුමාකාර ආසාවක් තියෙනවා. මේක බලන්න. දවල් 12 විතර වෙනකන් අත දිගෑරලා හොඳට කාලා කාමර වලට වෙලා ඉඳලා මෙන් පටන් ගත්ත ගමම අඬනවා. මම යන කිසිම මලගෙදරක ගෑනුන්ට කතා කරන්න මයික් එක දෙන්නේ නැහැ. මයික් එක දීපු ගමන් මෙන් එවුන් දාන්නනවා. ඊට පස්සේ බලන් ඉන්නේ උන් ආය යඬනවා. ඔක්කොම අඬනවා. හාමුදුරුවෝ විතරයි අඬන්නේ නැත්තේ. හාමුදුරුවෝ අඬන්නේ නැහැ, මැරිච් එක අඬන්නේ නැහැ. අනිත් ඔක්කොම ටික අඬනවා. මේ අපි බන කියලා හදපු හිත් ටික මොකද්ද කරන්නේ? එකෙකුට මයික් එක දීපු ගමන් ඔක්කොම ටික ඉවරයි.